අයිබෝන් මිත්‍රවරණය සුබ දවසක් ඉතින් කාලෙකට පස්සේ. මෙන්න මේ විදියට පටන් ගන්න හිතුණා. ඕනවට වඩා ධර්මය ගැන කතා කරන උන්දලා විශ්වාස කරන්නම එපා. ඕනවට වඩා ධර්මය ගැන කතා කරන උන්දල ගාව ධර්මය නෑ වගේම ජාතික ආරක්ෂාව ගැන පාරම්බාපු දොමින්ද දිසානායක දේශපාලනය ප්‍රබල තක්කඩීන්ගෙන් එකෙක් බව කියමින් සාධාරණ සැක සහිත හේතුන් කිහිපයක් මිත්‍රවරණි ඔබට කියන්නයි හදන්නේ. මගේ මතකේ හැටියට 2024 විතර මින්නේරිය යුද හමුදා කඳවුරේදී අතුරුදහන් වෙනවා. එහෙම නැත්නම් උස්සනවා ආයුධ 70කට වඩා. T56 වෙපන්ස් එක තවත් ආයුධ. ඔබ මේ ප්‍රවෘත්ති අහලා ඇති කියලාත් මම විශ්වාස කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නේ ධර්මකීර්ති තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක. අත්අඩංගුවට ගනිද්දී ගිනි අවියක් මෙයා ගාවත් තිබුණා. කොස්ගොඩ තාරක අත්අඩංගුවට ගත්තට පස්සේ අතුරුදහන් වුණු ගිනි අවි වලින් 40 ගාණක් හොයාගත්ත කියලා අපි විවිධ ප්‍රවෘත්ති වලින් අහලා තියෙනවා. නමුත් ප්‍රවෘත්ති ආපහු වෙනස් වෙනවා. මින්නේරිය යුද හමුදා කඳවුරේ අවිභාරව සිටි නිලධාරියා උසාවියට ප්‍රකාශ කළේ අපේ කඳවුරෙන් කිසිම අවි ආයුධයක් අතුරුදහන් උනේ නෑ කියලා. කොහොමද වැඩේ? වැඩේ වහන්න නේද හදන්නේ? කතාව තේරෙයි ඔයාලට ඉස්සරහට යනකොට. රටේම ප්‍රසිද්ධ වුණු මේ කතාව උසාවියේදී වහන්න හදනකොට තව සිද්ධ වෙනවා. ආයුධ 70 ගණනක් අතුරුදහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් කොස්ගොඩ තාරක කියලා පසු කාලීනව ලංකාවම දැනගත්තු කමාන්ඩෝ බටෙක් අත්අඩංගුවට ගන්නවා. උසාවියේදී කියනවා මින්නේරිය කැම්ප් එකෙන් ආයුධ අතුරුදහන් වුණේ නෑ කියලා. කැම්ප් එකේ ආයුධ භාරව සිටි නිලධාරියෙක්. හැබැයි ආයුධ 40 ගාණක් හොයාගෙනත් තියෙනවා. මේක මාර කතාවක් නෙවෙයි. මාර කතාවක්. කොහොම වුණත් ගෝඨාභය එක්ක දැඩි සම්බන්ධයක් තියෙන හමුදා කඳවුරක් තමයි මින්නේරිය යුද හමුදා කඳවුර. කොහොම හරි මේ ආයුධ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පටන් ගන්නවා. පරීක්ෂණ පටන් ගන්නේ උතුරු කොළඹ බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න. පරීක්ෂණ ඉස්සරහට කරගෙන යනවා. නමුත් පරීක්ෂණ නවත්තන්න කියලා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න නියෝජ්‍ය පොලිස්පතිවරයට නියෝග කරනවා. ආරක්ෂක ලේකම් පත් කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. මේ නිසා පරීක්ෂණ නවත්වන්න නියෝජ්‍ය පොලිස්පතිවරයට සිද්ධ වෙනවා. ඒක එහෙම කළාට තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ආයුධ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තු කොස්ගොඩ තාරක ඉන්නවා. කොස්ගොඩ තාරක අධිකරණයට ගෙරිච්ච ගමන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී ඔහු මේ ගැන වැමෑරුවොත් ගොඩක් ප්‍රශ්න මතුවෙන නිසා කොස්ගොඩ තාරකට අවශ්‍ය දේ කරන්න තීරණය කරනවා. ලංකාවේ පුංචි එකෙක් වුණත් දන්නවා මේ වගේ අයට වෙන දේ. ආයුධ පෙන්වන්න අරගෙන යනවා. එතෙන්දී පැනලා යන්න උත්සාහ කරනවා. ඊට පස්සේ වෙඩි තියලා මරනවා. හරි සරලයි. ඒ අනුව යමින් 2021 මැයි 3 වෙනිදා මේර්ගමදී කොස්ගොඩ තාරක මරලා දානවා ආයුධ පෙන්වන්න යද්දී. දැන් වැඩේ හරි. මින්නේරිය කැම්ප් එකේ ආයුධ අතුරුදහන් වීම ගැන දන්න ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තු එකම කෙනාගේ සාක්ෂියත් ඉවරයි. දැන් ඉතින් ප්‍රශ්නේ ඉවරයි කියලා තමයි මේ සිද්ධියේ මහ මොලකරුවන් හිතුවේ. එහෙම හිතුවට දැන් ඔන්න ආයමත් ප්‍රශ්නය ඉදිරියේදී ඇදෙන්නට නියමිතයි. කතාව මේකයි. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ නියෝගයෙන් පරීක්ෂණ කටයුතු නතර කළා කියලා උතුරු කොළඹ බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ගුණරත්න ප්‍රසිද්ධියේ මාධ්‍යයට කිව්වා. මට හිතන විදියට ඔයාලට ආයෙත් උසාවියට එන්න වෙයි වගේ. මොකද දොමින්ද දිසානායක දැන් වැඩේ අල කරලා තියෙන්නේ. උතුරු පළාතේ දේශපාලන හයිය තියාගෙන චණ්ඩිපාත් දාපු අය තමයි දොමින්ද දිසානායක සහ එයාලගේ පවුලේ අය. විශේෂයෙන් දොමින්ද දිසානායකගේ තාත්තා. මේ අවිආයුධ නැති වෙන්නෙත් ඔයාලා චණ්ඩිපාත් දාපු වැයිකියම තමයි. මෙතන ආයුධ විකුණපු ස්ථානයක් බව දැන් ටික පැහැදිලි වෙනවා. රත්තරන් ගාලා T56ක් Tamanගේ සන්තකයේ තියාගෙන ඉතිරි ඒවා පාතාලයට විකුණන්න ඇති කියලා දැන් ගොඩක් අයට
හිතෙන්න පටන් අරන්. රත්තරන් ආලේප කරලා ආයුධයක් Taman ගාව තියාගන්න තරම් මෙයාගේ මානසිකත්වය කොතනක තියෙන්න ඇතිද කියලා ඔයාලට හිතාගන්න පුළුවන්ද? හිතාගන්නවත් බැරුව ඇති. ලොකු දේශපාලන පුත්තු ගාව තව මොන වගේ ආයුධ ඇද්ද? හරි. දැන් අපි කතාව පැහැදිලි කරගමු. පසුගිය කාලේ ලංකාවේ ලොකු අපරාධ රැල්ලක් ගියා සහ තවමත් යනවා. විවිධ පුච්චලීන්ට වෙඩි තියලා මරනවා. ඒ කියන්නේ පාතාලේ ගාව ආයුධ ඕනතරම් තියෙනවා. මේ ආයුධ මින්නේරිය යුද හමුදා කඳවුරෙන් අතුරුදහන් වුණු ආයුධ වෙන්න බැරිද? ආයුධ ඩීල් කළේ දුමින්ද දිසානායක වෙන්න බැරිද? දුමින්ද අත්අඩංගුවට ගන්න ඉස්සර වෙලා සතියකට විතර කලින් මාධ්‍යයට ඇවිල්ලා ජාතික ආරක්ෂාව ගැන කතා කරමින් රජයට චෝදනා කරමින් පාතාල වෙඩි තැබීම් ගැන විවිධ දේවල් කියලා ලොකු උපාසක පාට් එකකුත් දෙනවා. අන්තිමට එයාම රත්තරන් ආලේපිත තුවක්කුවක් එක්ක අත්අඩංගුවට පත් වෙනවා. මිත්‍රවර්ණී කොහොමද ඒක? අනික තවත් T56ක් අහුවෙනවා. ලංකාවේ ජනප්‍රිය නිලියෙකුගේ පුතෙක් ගාව තිබිලා. නිලිය කවුද කියලා ලංකාවේ හැමෝම දන්නවනේ. අනික කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන්න ගත්තු ගොඩනැගිල්ලත් මේ නිලියට සම්බන්ධ එකක්. මුදල් නිස්කාරණයේ වියදම් කරමින් මේ ගොඩනැගිල්ලට කොටි ගාණක් ගෙව්ව කියන එක ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකට ප්‍රවෘත්තියක්. කොහොම හරි මේ නිලි පුතා ගාව තිබුණු ගිනි අවිය විකුණලා තියෙන්නේත් දුමින්ද දිසානායක කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ වගේම තවත් විදේශීය කාන්තාවක් ගාව තිබිලා ආයුධයක් අහු වෙනවා. ඒ නිලියත් දුමින්ද දිසානායකත් අතර සමීප සම්බන්ධයක් තිබිලා තියෙනවා. ආරාධනා කරනවා මිත්‍රවරුනි ඔබට මේ කතාව විග්‍රහ කරගන්නත් කමෙන්ට් එකක් දාගෙන යන්නත්. කෙටියෙන් කිව්වොත් මින්නේරිය කැම්ප් එකෙන් ආයුධ 70 ගාණක් අතුරුදහන් වෙනවා. පස්සේ 40ක් විතර සොයා ගන්නවා. ඒ සම්බන්ධයෙන් කමාන්ඩෝ බටේක වුණු ධර්මකීර්ති තාරක නොහොත් කොස්ගොඩ තාරකත් අත්අඩංගුවට ගන්නවා. එවැනි ආකාරයේ ආයුධ අතුරුදහන් වීමක් උනේ නැහැ කියලා ආයුධ භාරව සිටි කැම්ප් එකේ නිලධාරියා උසාවියේදී සාක්ෂි දෙනවා. ඒ වගේම ආයුධ පෙන්වන්න යනකොට කොස්ගොඩ තාරකට වෙඩි තියලා ඝාතනය කරනවා. මේ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ නවත්තන්න නියෝජ්‍ය පොලිස්පතිවරයට නියෝගය දෙන්නේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න. මිත්‍රවරුනි කතාව පැහැදිලි නේද? ජාතික ආරක්ෂාව ගැන පාරම්බාපු හිටපු ඇමති දුමින්ද දිසානායක රත්තරන් තුවක්කුවක් එක්ක අත්අඩංගුවට පත් වෙනවා. එයාගේ හිතමිතුරන් ගාවත් ආයුධ තියෙනවා. ඔන්නෝක තමයි මිත්‍රවරුනි කතාව. කමෙන්ට් එකක් දාගෙන ගියොත් ඒක ලොකු හයියක්. channel එකත් subscribe කරන්න අමතක කරන්නත් එපා.